වැඩි වියට පත් වුණාන් පස්සේ ශුක්‍රාණු නිෂ්පාදනය සිදු වෙනවා. ඒක රහසක් නෙවෙයිනේ. ඉතින් මෙන්න මේ නිපද වෙන ශුක්‍රාණු එළියට යන්න ඕන. ඉතින් එළියට යන්න නම් ලිංගික සම්බන්ධයක් ඇති වෙන්නට ඕන. එහෙම නැත්නම් සෑම් වින්දනය මගින් ඉවත් කරන්නට ඕන. ඉතින් මේ ක්‍රම දෙක මගින්ම ඉවත් කරන්නේ නැති අයගේ ශුක්‍රාණු රැට නිින්දෙදි පිට වෙනවා. ඉතින් අපි බලමු මේ ක්‍රියාවලිය මොකක්ද කියලා. රැට නිින්දෙන් ශුක්‍රාණු පිටවීම ගැන බොහෝ පිරිමි අයට බොහෝ ගැටලු පවතිනවා. නිින්දෙන් ශුක්‍රාණු පිටවීම නිසා ශරීරය දුර්වල වෙනවද? ලිංගික අප්‍රාණිකත්වයක් ඇති වෙනවද? මේක මට තියෙන රෝගයක්ද? මට ගොඩක් ශුක්‍රාණු පිට වෙනවා. මේකට බෙහෙත් ගන්න ඕනිද? ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් අපෙන් විමසනවා. ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නයි අද මම සූදානම් වෙන්නේ. එහෙනම් එකතු වෙන්නකෝ අපේ වීඩියෝ එකේ එක්ක. ඔබ තද නිින්දේදී හෝ සිහිනයක් දකිමින් සිටින අවස්ථාවකදී හෝ කිසිදු ප්‍රතිචාරයක් එහෙම නැත්නම් කිසිදු උත්තේජනයක් නොමැතිව ශුක්‍රාණු පිටවීම මෙහිදී සිදු වෙනවා. ඉතින් බොහෝ විට මෙම තත්ත්වය ඇති වෙන්නේ ඔබ නව යෞවනයට, වැඩිවියට, තරුණවියට පා තැබුවන් පස්සේ. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි මේ අවධියේ ඔබගේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම්. ඉතින් ඔයාගේ ශරීරයේ නිෂ්පාදනය වෙලා තිබුණු පරණ ශුක්‍රාණු ටික ඉවත් කරලා අලුත් ශුක්‍රාණු සඳහා අවස්ථාව ඉඩක් ලබා දීම සඳහා ශරීරය විසින්ම සිදු කරන ක්‍රියාවලියක් තමයි මේ සිදුවන්නේ. ගොඩක් අය අහන දෙයක් තමයි මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්ද කියලා. ඇත්තටම මෙම ක්‍රියාවලිය සිදුවන්නේ නිින්දේදී. එම නිසා මෙම ක්‍රියාවලිය පාලනය කරන්නට නම් බැහැ. ඉතින් ලැජ්ජ වීමට අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒ වගේම සෞඛ්‍ය ගැටලුවකුත් නෙවෙයි. ඒක නිසා අනිසි බියක් ඇති කරගන්නටත් එපා. මෙම තත්ත්වය ශරීරයට අහිතකර දෙයක් නෙවෙයි. ඔබගේ ලිංගික අප්‍රාණිකත්වය, ශරීරය දුර්වල වීම, ශරීරය කුඩා වීම වගේ මිත්‍යා මත තියාගන්නට එපා. මේක පිරිමි එක් අයෙකුට විතරක් සිදුවන දෙයක් නෙවෙයි. පිරිමි කාටත්ම පොදුවේ ඇතිවන දෙයක්. සමහර පිරිමි අයට මෙම ක්‍රියාවලිය නිතර සිදු නොවන අතර සමහර අයට කලාතුරකින්ද මෙම ක්‍රියාවලිය සිදුවේ.